අරක් වෙලා තියෙන්නේ හොඳටම මේ පහමාර වෙනකොට අලිය එනවලු ඊට කලින් අපි යන්න ඕනේ. යයි. Halo. ඔන්න එහෙනම් අපි අද හාහා පුරා කියලා අපි අද යනවා කොහෙද? තනමල්විල. අපි යනවා තනමල්විල. අපි දැන් ඉන්නේ උඩවලවේ. එහෙනම් අපි ඉන්නේ තලමල්විල. ගිහලා බලමු පරක් වෙලා තියෙන්නේ හොඳටම මේ පහමාර වෙනකොට අලිය එනවලු ඊට කලින් අපි යන්න ඕනේ. යයි. ඔන්න ළමයි නම් අර ඔයාලට ඔය ලයිට් එක ගැප්පෙන්නේ ඒ තමයි අපි ඉන්නේ. හේන මෙතන මේ වටේටම වෙල්ලායේ තමයි ඇත්තේ මම හිතන්නේ උදේට නම් මාර ලස්සන ඇති. මේ කළුවරේ මුකුත් පේන්නේ නැහැ. මේ උදේටම පෙන්නන්න. අපි ඉන්නේ දැන් මේ කරන්ට් එක තියෙන වටයක් ඇතුලේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ලොකු හේනක් මේක. දැන් මේව පෙන්වන්න නම් පේන්නේ නැහැ. අපි හෙට උදේට බලමු මෙතන කොහොමද කියලා. ඉස්සෙල්ලා ගිහින් බලමු හේනට. මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මේව එක්ස්පීරියන්ස් එක. ආර මොකද හිතන්නේ? ඇත්තටම මේ හිතන්නේ කියන්නේ මගේ ජීවිතයේ ආසම දේ තමයි මේක. මේ කියන්නේ මම අර ආදරේ ගස් කරනකොට මේව ගහක් යට රැයක් ඉන්නවා කියන එක ඉතින් ඒක වන්දන්නේ මේක වෙන මෙතනට ආවම එන වයිබ් එකක් තියෙන්නේ අප්පා. එකක් අර පැත්තෙන් අලියේ කියන එක. ඒ බය තියෙනවා. සීතල තියෙනවා. ඈ? අර මේ පැත්තෙන් අලි බහැලා. අර පැත්තේ. දැන් මොකද පේන්නේ නැහැ ළමයි ඔයාලට උදේට තමයි බලා ගන්න වෙන්නේ. අර වේවා. අලියටම ගහන්න පුළුවන්ද මේ ලයිට්? තමයි. මේ දින මේක ඇතුළ යමයි. කරන්ට් එක තියෙනවා. කෑම ගන්න කනවා. දැන් තියෙනවා. දැන් අපි ඉන්නේ එළි. වාඩ මොකද හිතන්නේ? වන්නයි. දැන් දෙන්න කියන්නේ දැන් මෙතට ආවේ න ආසාවෙන් බයක් තියෙනවා. ඒ බයට තමයි කැමති. ඒ කියන්නේ ඒ බය ටිකක් අර පපුව පිච්චෙනා වගේ බයක් නේ දැන් අලියේ ඉන්නේ. කැලෑවක ඉන්නේ. මේ එක්ස්පීරියන්ස් එක හරි වටිනවා ජීවිතේ. ඉතින් අද අපි මේ එද්දි පාර වැරදිලා ගියා අලින්න නැත්තකට. මම කියන්නේ ඒක තමයි මේ අත්දැකීම් එකතු කරන්න නෑ. මේකද මේක මාරු මේ වගේ ගහක් යට. මේ මොනවාද මේක මයිල් ගහක් නෑ. වීර. ඈ? වීර ගහ. ඒක ගහක්. මම ආවට පස්සේ වීර ගහක් යට ඉන්නවා කියන්නේ මරු. අද අපි ඒක අමින රොටි පුච්චනවා. මගේ ජීවිතේ මේ ෆස්ට් ටයිම් මේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. වව්. පොඩි බයක් දෙනවා. ඒ පැත්තෙන් අලි වෙන්නේ. දැන් ටික ටික අලි වෙන්නේ එනවා. නෝයි ගහනවා.
කෑ ගහනවා යනවා ඒවත් එක පොඩි මරු බලමු එහෙනම් අද රෑ එළිවෙන එක. අපි මේවා වීඩියෝ කරන්නේ අපේ සුසන්ත මහත්තයා මතක කරගන්න. සුසන්ත කියලා අක්කායි ගොඩක් ඉන්නවා. භාවි කරන්නේ මේ